හරි. අපි කරන්නේ වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ අපි මේක කතා කරන්නේ 2024 මම එළියගත්තා. 2024 හරි. තමයි ලිව්වේ. අපි වෙන කතා කරන්නේ පාර්ට් එක අපි කතා කරන්නේ කලින් ඒක වලස අපි කලින් කතා කරේ පාර්ට් B එකේ අපි තෝරගෙන ගන්න තියෙන ප්‍රශ්න පාර්ට් B එකේ ලඝු හා පරිමාව කියන්නේ. අර ගන්න පාර්ට් A එකේ හතරවෙනි ප්‍රශ්නේ මට්ටම නිසි ප්‍රශ්නයක්. හරියට කරන්නේට විනාඩි 12ක් වගේ කාලයක තුත් ගහලා දාන්න පුළුවන් මේක. පාර්ට් A එක උදාහරණ කරන ඉන්ස්ට්‍රක්ෂන් එක. පාර්ට් A එකේ ප්‍රශ්න වලයි පාර්ට් B එකේ ප්‍රශ්න වලයි තෝරගෙන ගන්න තියෙනවා. ඒක මේක තෝරන්න අනිවාර්යෙන් කරන ප්‍රශ්නයක්. මේ පොඩි රෙපිටිව් පොයින්ට්ස් දෙක තුනක් තියෙනවා ඒක හරියට මුල දාගත්තු වැඩේ කොට. එතකොට මේකේ වර්ග සමීකරණයක් උන්නන්නේ ඒක තමයි යන්න තමයි. වර්ග සමීකරණ කතා කරනකොට මොඩල් වලට අපි වර්ග සමීකරණ විස්තර දෙන්නවා. මොඩල් වලට වර්ග සමීකරණ විස්තර කොටස් තුනක් තියෙනවා. ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක සාධක කළා. ඊටම ප්‍රාථමික ක්‍රමයෙන් මොකද කලින් ඉඳන් දෙන්නේ තමයි ප්‍රාථමික සාධක කළා ඊට පස්සේ සූත්‍රය බලද්දී සූත්‍රය කියන්නේ මොකද්ද? සූත්‍රය මොකක්ද කියන්නේ? x සමානයි l b වාරය ධනපූර්ණ b වර්ගය වෙන 4යි ac බෙදීම 2යි. ඔයගොල්ලෝ සූත්‍රය බලලා ගන්න. අනිත් එක වර්ගමූලය. ඔය තුනම පර්ෆෙක්ට්ලි ඔයගොල්ලෝ යන්න ඕනේ එක්සෑම් එකට යද්දී. එන ප්‍රශ්නේ කොහොමද මොකෙන්ද කරන්න ගලපෙන්න කරන්න. ඕගොල්ලන්ට හොඳයි කියන එක මේවා. සමහරක් කියලා තියෙනවා දැන් මේ ප්‍රශ්නේ අපිට කරගෙන යද්දී කරන්න හිතන්න පුළුවන් සාධක කරන්න මේක හදන්න පුළුවන් ප්‍රශ්නේ නෙවෙයි කියලා. ඒ විදිහට ඕගොල්ලෝ මේ ප්‍රශ්නත් එක්ක ඔත්තු වෙලා ප්‍රශ්න වලට ෆැමිලියර් වුණාට පස්සේ ඔයගොල්ලන්ට ඒරියා මේක කියන්නේ මේක ඔයගොල්ලන්ට ගන්න ප්‍රොසෙස් එක අපි කළා. එතකොට දැන් මේකේ මම ගන්න දාන්න ගන්න කියවන මම කලින් කිව්වා මේක ඔයගොල්ලෝ ක්ලාස් එකේ කරලා තියෙනෝනේ අපි ඒක විදිහට ගන්න කියවන කාලේ ස්කිප් කරලා දාන්න පුළුවන් මේ විදිහට කරගෙන මම ගන්න කියවන්න ගන්නට අර රූපේ මම දාගෙන ඉන්නවා ඒක ගන්න කියන්නේ උපන්දරේ එකට මතු පිට ඍජුකෝණී සමදීපත් ත්‍රිකෝණයක හැඩයෙන් යුක්ත වේ. මතු පිට මේ සමානුපාත දෙකකින් එක 2x වෙනුවේ රූපේ දැක්වෙන පරිදි සුබ උදෑසන. කියන්නේ මේ කොටුවේ සුබ උදෑසන කියලා දාලා තියෙනවා. සුබ උදෑසනක් සුබ උදෑසන නෙමෙයි. මොකද කියනවා සුබ පන්තිය. මේ සුබ උදේ කියලා දාලා තියෙනවා මේකේ. සුබ පන්තිය කියන වචනය දිග x2 සෙන්ටිමීටර සම පළ x වෙන 4 සෙන්ටිමීටර වල ඍජුකෝණාශ්‍රාකාර සුදු අයිසිං කැබල්ලක ලියාත. සුදු අයිසිං කැබල්ලක ලියා. ඉතින් කොටස රෝසබෙන් සරසා ඇති අතර ඒ වන්පලේ අර සෙන්ටිමීටර 32 වේ. ඊපස්සේ බලමු කොටස ඒගොල්ලෝ කියනවා මගෙන් x වර්ග 2x 100 සමාන බිඳුව සමගින් තොරන බව පෙන්වුවා. x යගේ ආසන්න සෙන්ටිමීටරයට තොරන. ඊළඟ කියනවා මූල පහියගේ 2.2 ලෙස ගන්න. දැන් සාධක කලින් යද්දි අනිවාර්යෙන් ලස්සන ඉලක්කයක් කියනවානේ. කියන්නේ ඕනෙන් දැන් කරු 12 තිබ්බයි කියලා. එතකොට x රේඩ 4 x දාන තුන ඒ වගේ මොකද සීන් එකක් කරලා 12 හදාගන්න පුළුවන්. එතකොට ඒකේ රේඩ 4. 4 3 කියද්දි අර තාත්වික සංඛ්‍යාවක්. තාත්වික කියන්නේ හරි ඒකට මේක වැඩි ඉඳි රවුන්ඩ් ඉලක්කන්නේ. දැන් මේකේ මූල පහක් කියලා කියන්නේ මේක සාධක කියලා දෙන කැට එකක් නෙන්නේ. එතකොට නිකන් අපිට සූත්‍රය ඇතුළේ කෙලිම මූල ගණන එකතු කරගන්න පුළුවන්. සාධක කෙරුත් ඒ මූල සදා අනාථ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. අපි ෆන්ක්ෂන් එකට දෙන්න ගන්නවා. ඊළඟට යන්නේ වර්ග පූර්ණයක් වගේ ගියොත් කෙලිම සාධක ඒවා කියලා අපිට ලෙසින් ඔයගොල්ලන් යන්න සූත්‍රය ගන්න පුළුවන්. නැත්තම් සාධක කළත් යන්න පුළුවන්. හැබැයි ගොඩක්ම හොඳ කියලා හිතන ක්‍රමෙකින් ඔයගොල්ලෝ යන්න. සූත්‍රයෙන් කියන්නේ ලේසි. මොකද සූත්‍ර කෙලිම සාධකයක් එක්ක යන්නේ. වර්ගමූලයක් එක්ක යන්නේ. සාධකයක් නෙමෙයි. වර්ගමූලයක් එක්ක යන්නේ. එතකොට ඒක හිමෙන්ද පුළුවන්. මේ හැබැයි සූත්‍රය දාන්නේ හරියට අපිට ඒව දාන විදියට මොකද ඊට ලකුණු තියෙන ගොඩක් වැඩ කරනවා දිනානේ. ඒකෙන් සම්පූර්ණයෙන් ගන්න ස්කෑන් කරලා අනිත් පැත්තව ගන්න පුළුවන්. ඒ විදිහට ඊට ලකුණත් එක්ක යන කේසස් පරිස්සම් ගෙනියන්න. එතන අපි ගන්න හදන්නේ දැන් මේගොල්ලෝ විවිධ සම්බන්ධ වෙනවා. සම්බන්ධ මොකද දෙයදී මේගොල්ලෝ දීලා තියෙනවා මෙන්න මේ මත පිට කැලේ වර්ගඵලය 132 කියලා. මේක 2x මේකත් 2x මේ කැලේ වර්ගඵලය. දැන් එතකොට අපිට දීලා තියෙන්නේ අර
සංඛ්‍යාත්මකයක් කියලා තියෙන්නේ මෙන්න මේ කාරණේ. මෙන්න මේ කියන්නේ සංඛ්‍යාත්මකයක් කියලා තියෙන්නේ. ඒතර මේ කැලේ අගේ අපි ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? අපිට ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේකෙන් නේද? මේකෙන් අඩු කරනවා මේක. ඒතර අන්නේ කැලේ තමයි ඉතිරිස්තේ. මේක තමයි රූපමය අදහස. අපි රූපමය අදහස තමයි ගණිතික අදහසකට ට්‍රාන්ස්ලේට් කරන්නේ. ගණිතමය අදහසකට කරන ගන්න ඕනේ මෙන්න මේ රූපමය අදහස. ඒතර අපිට ඕනේ ත්‍රිකෝණය වර්ගඵලයේ විසුණුනාශය වර්ගඵලය. දැන් ත්‍රිකෝණය වර්ගඵලය දන්නා පොඩි වලින් දන්නවා භාගී වතාවක් ආධාරය කරගෙන ලම්බුචික. එතකොට එහෙනම් සාමාන්‍ය ශීර්ෂය බලන්න. ආධාරකේ අවලන්නේ කෙලින්ම ත්‍රිකෝණෙකුත් තියෙනවා. ඒකේ පටිඝන ස්මාරක දාලා මැච් එක ගන්න පුළුවන්. ඒක මේක හොයාගත්තා. දැන් මොනවාස කල්පනා කරලා මේක පිළිපිලි මූල දෙක වාත් එකයි මූල දෙකක් වගේ නේද? පොඩි සමාන නිසා කල්පනා කරන මෙතන කරන ආධාරකය. ආධාරකය කරන්න බැරි වෙනවා කෙරෙන්න පුළුවන්. يعني ටිකක් කතා කරත් එක නිකන් වෙන්න පුළුවන්. හැබැයි ටිකක් උඩ බලන්දි තෝරන්න මෙහෙම දෙයක් කරගන්න. මේ ත්‍රිකෝණෙම අපිට මෙහෙම කරගන්න පුළුවන් නේද? මේක බෙරුණාසේ දෙකයි x සදාන කරන්නේ. දැන් ගන්න කෙලින්ම ස්පන අපිට තියෙනවා. භාගය ආධාරකය ලම්බුස. ඒක ඉවර. එතකොට ත්‍රිකෝණය වර්ගඵලයක් නම් භාගීය වාරය ආධාරකය යන දෙකයි x වාරයක් ලම්බුස දෙකයි x ඊන ත්‍රිකෝණය sorry ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය x ධන 2 වාරය x ඍණ 4 සමාන x 2 මේක සුබව ගත්තොත් ඒක මොකද වෙන්නේ 2x වර්ගය මේ ඍණ ලකුණු මෙහෙම තියලා මේකේ අදාළ විසඳීම කරගෙන යන්න. මොකද ඍණත් එක්ක තියෙන ගණිතය අන්තිමට වගේ තියලා. ඒකෙන් සම්පූර්ණයෙන්ම කණිකගේ සම්පූර්ණයෙන්ම ගණින්න ගානක් පැත්තට ගෙනියන්න පුළුවන්. ඒ සිද්ධිය තමයි. දැන් මේක මොනවාද? මේක මෙලිලා x වර්ගයේ ඍණ 4x ධන 2x ඍණ 8. ඕකේ ධන 2 ඍණ 4. උඩ වල පස්සේ ඍණ 8. දැන් මේක සුළු කරොත් එන්නේ 2x වර්ගයේ ඍණ x වර්ගයේ ඍණ 2x ඍණ 8 සමාන 132. ඍණ මුළු පදේ මුළු කරා. 2x වර්ගයේ ඍණ x වර්ගයේ ධන 2x ඍණ එක එළන්නේ ධන 2x ධන 8 සමාන 132. x වර්ගයේ ධන 2x සමාන මම මේ 8 ගෙනියන අනිත් පැත්තට 124. 124 අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. කවදාද? අනේ 8 ගෙනියන අනිත් පැත්තට. ලොකු ඉලක්කම් පොඩි ඉලක්කම් පුළුවන් ලේසින්. අපේ බෝඩේ ප්‍රොසෙස් කරනවා ලේසින්. බෝඩේ බේසින් ප්‍රොසෙස් කරනවා. දැන් ගෙනියන්නේ 124 අනිත් පැත්තට ගෙනියන්න. x වර්ගයේ ධන 2x වෙන 124 සමාන බිඳුව. මේක තමයි අපිට පෙන්නන්න කියලා. කොහොම පෙන්නන්නේ කියන්නේ මේක. ඊට පස්සේ මේක ඇස්ට්‍රේ ගන්න කියනවා අනිත් දේවල් ටික. ඕකේ. ඊට පස්සේ මේක කරලා යුත්තේ. යep. හරි. දැන් මාර මම කලින් වගේ අපිට යන්න පුළුවන් සමහරවිට යන්න පුළුවන් සූත්‍රය සොයන්න පුළුවන් සහ අනිත් එක අපිට යන්න පුළුවන් වර්ගමූල. දැන් සාධක ඇසුරින් යන්න කියොත් එහෙම නිකන් වැඩේ ආරම්භ සීන් එකක් කරනවා වර්ගමූල පහක් දීලා තියෙනවා. ඒක නිකන් වයිදනානේ. ඒකට අපි යන්නේ සූත්‍රය ඇසුරින් යන්නත් පුළුවන් වර්ගමූල ඇසුරින් යන්න. සූත්‍රය දාගෙන යද්දි නිකන් සූත්‍රයෙන් මේක ඔයාලට ආදී කරගෙන චෙන් උත්තරය ගන්න පුළුවන් ඒක උත්තර දෙයක් කරනවා. ඊට තියෙන්නේ වර්ගමූලයයි කියලා බලමු. වර්ගමූල අන්තිම ඉගෙන ගන්න ක්‍රමයන්නේ. ඒ නිසා වර්ගමූලයත් එක්ක පොඩ්ඩක් ෆැමිලියර් වෙන්න. ෆැමිලියර් වෙලා මොකද ඔය ඉලෙවල් ටිකත් මැත්ස් වලින් උත්තරින් ඉලෙවල් ටිකත් එක්ක පොඩ්ඩක් සයින් නෝට් පාවිච්චි කරන්න වෙනවා. පොඩ්ඩක් time ගන්න. ඒ නිසා මේ වර්ගමූලයෙන් යන්න. මම අර මේක අනිත් පැත්තට දාන්නේ පොඩි වෙන තියෙන නිසා මේක x වර්ගයේ නම් 2x සමාන x ඉතින් මේකට තියෙන දානවා. වර්ගමූලයෙන්
x ධන 1 සම්පූර්ණ වර්ගය ඍණ 1 වෝල්ට්. දැන් මේක හැදෙන්නේ හිතන්න මේ එක අපිට කරා කියලා. මම මේ ගන්න නම් නෙමෙයි. නිකන් කියන්නේ මේක වර්ග කරන්නේ x වර්ගය ඍණ 2x ධන එකක් අර වැඩිපුර එකක් එනවා. ඒ වැඩිපුර එන එක අඩු කරන තමයි ඍණ එකක් ගන්න. ඒක ගන්නට හරියන්නේ නැහැ. මේක අම අනිත් පැත්තට කියනවා. x ධන 1 වර්ගය සමානයි 125ක්. මොකද ඍණ එක යහපත් ත්‍රිකෝණ ධනයක් කියන්නේ. එතකොට x ධන 1 සමානයි ධන හෝ ඍණ මෙන්න මේ අනිවාර්යය. පරිපූර්ණ කියන්නේ ගොඩක් අර අන්තිම පොයින්ට් එක තමයි ධන හෝ ඍණ කියන්නේ. සූත්‍රය ගෙලින්ම ධන හෝ ඍණක් එනවනේ. සාධක කරගෙන යද්දිත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගෙලින්ම එනවා සාධක ගන්න. ඔය වර්ගමූලය කියන්නේ මෙන්න මේක ධන හෝ ඍණ පාඩේ උගල අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒක නැතුනොත් එහෙම ඉතින් පළවෙනි සම්පූර්ණයෙන් කියවනවල ලකුණු දෙන්න පුළුවන්. හැබැයි අර ධන හෝ ඍණ ඒක නැතිස ගොඩක් වෙලාවට තියෙන chance එක ලකුණු නැති. ලකුණු නැති chance එක risk එකක් අපි ගන්න ඕනේ. එළින් මේ නිසා ධන හෝ ඍණ කියන එක දාන්න. ධන හෝ ඍණ වර්ගමූල 125. දැන් 125 අවුල් සාමාන්‍යයෙන් 15ට වගේ යනකම් මේ 15ට වගේ යනකම් තියෙන වර්ගමූල ටික මතක තියාගන්න. දැන් 125ක් සමානවට මතක ඉන්නවා තියෙනවා. නෑ 225 තියෙනවා. 15ට 15 තමයි 225ක් කියන්නේ. 25 එතකොට 125 සම්පූර්ණ එක. හරි මේකක් නෑ. එතකොට අවුල් වාහන මූල පහක් තියෙනවා. එතකොට පහත් එක්ක යන එකක් එහෙම බලන්න. දැන් හිතන්න මූල පහ එන්නේ මෙහෙම තියෙනවා. මෙතනින් මූල පහ තව එන්නේ කොහොමද? මූල පහ එන්නේ මෙතනින් තියෙනවා. තව එකක් ඉස්සරහින් ඇවිල්ලානේ ඔය මාක් කරේ. ඉස්සරහට එන්න ඕනේ මූල නැති වෙන එකක්. මූල පහ විතරක් තියෙනවා. මොකද මූල පහ විතරක් තියෙනවා අපිට කන්ට්‍රෝල් කියන්න බෑ. මනේ ගානින් මූල ඉස්සරහට පොඩි පොයින්ට් එකක් වෙන්න. එහෙමයක් නේ. ඒක අපිට එක්සයිස් වල ලියන්න පුළුවන්. x ධන එක වාරයක් ධන වෙන 25 වරක් 5 25 5 වල ගොඩනගන 125ක් එන්නේ. ඒක x ධන එක සමානයි ධන හෝරින 5 වාරයක් මූල 5. x ධන එක සමානයි ධන හෝරින 5 වාරයක් 1.2 x ධන එක සමානයි ධන හෝරින පසර කරමින් ඉස්සෙල්ලා ඉඳගෙන විදුලම යටිදු පසරදී 10 පසරදී 10 ප්‍රශ්න දෙකක් නේ. එතන අපිට ආන්සර්ස් දෙකකින් ගන්න පුළුවන්. එනේ හරි. ඒ සොලිනේ. නැත්නම් මේක අනිත් පැත්තේ මොනවද මේ මෙතනින් ආන්සර්ස් දෙකක් කරනවා. x සමානයි ඍණ 1 ධන 11.2 x සමානයි ඍණ 1 ධන 11.2 විතර. ඕ x සමානයි ඍණ 1 ඍණ 11.2 විතර. දැන් උත්තරේ ගන්න x සමානයි 10.2 බිංදුව. ඕ x සමානයි ඍණ 12.2 බිංදුව. නමුත් හේතුව කියන්නේ හේතුව යනවාට ලකුණු හේතුව ලියන්නේ නමුත් x එකක් නිසා x විශාල බිංදුවේ එම නිසා x සමානයි 10.2 සෙන්ටිමීටර 2 සෙන්ටිමීටර සෙන්ටිමීටර. හරිද? ඔන්න ඔය තමයි ගානේ පළවෙනි පාර්ට් එක අපිට කරන්න. ඊට පස්සේ දෙවෙනි කෙල්ල පෙන්නන්නේ k එකේ මතු පිට දිගේ පැත්තකලික 2.2 වගේ දෙන්නවල පෙන්නනවා. k එකේ මතු පිට දිගම පැත්තේ දිග 2.2x වගේ දෙන්නු ලබන බව පෙන්වා එම දිග 28 සෙන්ටිමීටරට වඩා වැඩි බව පෙන්වනවා. හරි. එහෙනම් ප්‍රශ්න එක මේක මහාගෙන ඒක දැන් අපිට ගන්න තියෙන්නේ ලේසි පොයින්ටර්ස් පාරක් දාන්න තියෙන්නේ.
මොකද වයිරස් කියන්නේ කර්මයේ වර්ගය සමානයි අනිත් පාත් එකේ වර්ගවල එකතු උඩ. ඒතකොට ඒගොල්ලෝ කියන කෙලින්ම ඒක නම එවලීසි කරනවා. නිකම්ම මොනවද කියනවා උදාහරණයක් ගන්න. කවුගිය වගේ දුන්න ගානක් මේක. මේ මේ ආසන්න සෙන්ටිමීටර එක හොඳට. හරි ආසන්න සෙන්ටිමීටර එක ගන්න නැති ආසන්න දශම ස්ථානයේ නෙමෙයි. ඒතකොට අපිට මෙහෙම එකක් තියෙනවා. x සමානයි 10.2 සෙන්ටිමීටර කියන්නේ. ඒවලේ ආසන්න අගයට ගත්තොත් තියෙන x සමානයි 10 සෙන්ටිමීටර උදේ ගන්නවා. ඒ මර වැරදීමක්. ආසන්න දශම ස්ථානයේ නේ ඊට පස්සේ ප්‍රශ්න අපිට උදේ ආසන්න දශම ස්ථානය. මේ සෝරි ආසන්න සෙන්ටිමීටර. ඒතකොට දැන් 5ට වැඩි නම් 11ක් තියෙන්නේ. ඒතකොට දෙක කියන්නේ ආසන්න සෙන්ටිමීටර ගත්තොත් 10යි. ඒතකොට x සමානයි 10 සෙන්ටිමීටර. ලියාගමු කිරීම x සමානයි 10 සෙන්ටිමීටර. ඊට පස්සේ කියන්නේ බේසික් පැටර්න්ස් මාර්ක් දාන්න මොකද අපේ ටික මේ පැත්තේ ටික දාන්න යනවා. මේක මොයි කියලා ගමු. නැත්නම් කො y කියලා ගන්න ඕනේ. මේකට y කියලා ගන්න. y වර්ගය සමානයි 2යි x වර්ගය දාන 2යි x වර්ගය y දෙක රසුනේ y සමානයි ඒකට 4යි x වර්ගය දාන 4යි x වර්ගය y සමානයි 8යි x වර්ගයේ වර්ගමූලය 8 ලියන්න පුළුවන් 4 වරක් 2 කියලා. අර අපි x විසිපහ විස්වස්තර පහළිය වගේ තමයි 8 ලියන්න පුළුවන් 4 වරක් 2 කියලා. y සමානයි 4 වරක් 2 වාරයක් x වර්ගය සම්පූර්ණ වර්ගමූලය. y සමානයි 2යි මූල 2යි x මේක ධනෝරි නේ. ධනෝරිය දාන්නේ. අපි දාන්නේ ධනෝරිය. y සමානයි අයිෂාලා බිඳුව නිසා ඒ y ටිකක් නේ ටිකක් එන විදිහට බෑ. අයිෂාලා බිඳුව නිසා y සමානයි 2යි මූල 2යි x. ඊට පස්සේ මම වෙනවා හැම දිගේ 28 සෙන්ටිමීටර වැඩි කරගන්න. 28 සෙන්ටිමීටර මූල දෙක ඇක්සිස් තියෙනවා. ඒක දැක්ම 1.4x. y සමානයි 2 වාරයක් 1.4යි 1 වාරයක් x. 2.8යි 1යි වාරයක් x. අපි x ළඟ වාරයක් 10යි කියලා. y සමානයි 28.1 සෙන්ටිමීටර. ඒ කියන්නේ මේක 28 වැඩි 28.1ක් වැඩි. එතකොට 28.1 විශාලයි 28යි දෙක. එතකොට නිකන් වාක්‍යයක් කියලා නේද? මොකද පිටික අදාළ මේ එන්නේ මේ තීමාව කියන්නේ විශාල මොකද පිටික විශාල සෙන්ටිමීටර වල වැඩි වේ. වැඩි ඔපිනියන් මොකක්ද? හරි මේසි ගන්න. විනාඩි 12න් වගේ යෝග්‍ය පදපි සම්චය කරලා විනාඩි 12න් ඔයාලට හදලා දාන්න පුළුවන් මේක. එහෙනම් හරි ඉවර වැඩි. සුවල්තුන්ට කවුගෙන අවුරුද්ද ජය වෙන සුබ වෙන ඕන වැඩ කරන්නේ. එහෙනම් මේ පේපරේ ඊළඟ ප්‍රශ්නයක් එක්ක අපි හම්බෙමු. ජය වේවා.